මම දැන් අවුරුදු 2කමාරක් විතර වෙනවා කුකුල් පාලනය පටන්ගෙන බිත්තර නිෂ්පාදනය තමයි කරන්නේ. බූඩර් කරන කාලේදී සතුන්ට ගොඩක් හීට් එක ඕනේ. එතකොට ඕල් 100 වගේ බල්බ් තමයි දාලා තියෙන්නේ. එතකොට යාලට පැය 24ම ආලෝකය දෙන්න ඕනේ මාසයක් විතර යනකම්. අපිට වැස්ස කාලේ වගේ පැටව ගේන්න හම්බුනොත් එහෙම ගොඩක් යාලට විදුලිය යනවා. එතකොට මේ හුලං කාලයට වගේ වෙනකොට අපිට මෙහි විදුලිය බිඳ වැටෙන්න වුණාම දවස් ගණන් විදුලිය අපිට ලැබෙන්නේ නැහැ ඇත්තටම. ඒ කාලේට ගොඩක් අපහසුතාවයටපත් වෙනවා සතුන් මැරෙනවා. එතකොට බිත්තර නිෂ්පාදනය වෙන්න යාලට රෑ 2කමාරට දෙකට ලයිට් ඔටෝ ඔන් වෙනවා. එහෙම නැති වුණ කාලේ යාලට කෑම් බීම එතකොට නෑ දෙකේ ඉඳලා කන්නේ බොන්නේ නෑනේ. උදේ එතකොට බිත්තර නිෂ්පාදනය ඇත්තටම ගොඩක් අඩු වෙනවා. කුණාටුව නිසා සතියක් දෙකක් වගේ ලයිට් නැතුව තිබිලා යාලා කන්නේ බොන්නේ නැතුව ඉඳලා විදුලියත් පාන්දර දෙකට ඔටෝ ඔන් වෙන්නේ නෑ. එතකොට ගොඩක්ම බිත්තර නිෂ්පාදනය පල්ලෙහාට වැටෙනවා. ඒ වගේ ප්‍රශ්න වලට ගොඩක් මුහුණ දෙලා ඉන්න වෙලාවේ අපිට සෝල පද්ධතියක් ලබා දුන්නා ජපන් ආධාර යටතේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන. අපිට ඇත්තටම මේකෙන් ගොඩාක් ප්‍රතිඵලය තියෙනවා කියන්නේ දැන් සතුන් බූඩර් කරන අවස්ථාවේදී වුණත් විදුලිය නැති වෙලාවේ වතුර උණු කරලා දෙන්න ඕන වෙලාවක දැන් පුළුවන් වැස්ස කාලේ වුණත් අපිට පැය 24 වුණත් දාලා තියන්න පුළුවන්. අපිට අවදානමක් නැතුව සත්තු ටිකත් නිරෝගීමත්ව පරිස්සමෙන් බලාගෙන බිත්තර නිෂ්පාදනය වැඩි කරගෙන යන්න පුළුවන්. මේ සෝල පද්ධතිය ඇත්තටම අපේ බිත්තර නිෂ්පාදනයට ගොඩාක් අස්වැසිල්ලක් වුණා.